අද අපි කතා කරන්නේ ලිංගික රෝග කියන්නේ මොකක්ද කියලා. මේ ලිංගික රෝග STD සහ STI ලෙස ආකාර දෙකකට හඳුන්වනවා. STI යනු ලිංගික ක්‍රියාකාරකම් මගින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන ආසාදිත වර්ගයක් වෙනවා. මේවා යෝනි මාර්ගය, ගුද මාර්ගය හෝ මුඛ සංසර්ගයේදී ඇතිවෙන්න පුළුවන්. STD යනුවෙන් අපි හඳුන්වන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග. මෙම රෝග ඇති කරන්නේ බැක්ටීරියා, වෛරස්, දිලීර හෝ පරපෝෂිතයන් වැනි විවිධ ක්ෂුද්‍රජීවීන් විසින්ය. බොහෝ විට මෙම ක්ෂුද්‍රජීවීන් ශරීරයේ රෝග ලක්ෂණ නොපෙන්වා ජීවත් විය හැකි අතර එවැනි අවස්ථාවලදී ආසාදිත පුද්ගලයෙකුට තමාට රෝගයක් ඇති බව නොදැනුවත්වම එය අන් අයෙකුට ව්‍යාප්ත කළ හැකි වේ. මෙම රෝග සම්ප්‍රේෂණය වන ආකාරය පිළිබඳව කතා කරන විට ප්‍රධාන වශයෙන්ම ලිංගික ස්‍රාවයන්, ආසාදිත සමෙහි ඇති තුවාල හා බිබිලි සමග ස්පර්ශ වීම මගින් මෙම රෝග සම්ප්‍රේෂණය වේ. මේවා යෝනි, ගුද හෝ මුඛ සංසර්ගයේදී, සමහර රුධිර ස්පර්ශ වීමේදී සහ සමහර STI ගැබිණි මවකගෙන් දරුවෙකුට ගර්භණී සමයේදී, දරු ප්‍රසූතියේදී හෝ මව්කිරි දීම මගින්ද සම්ප්‍රේෂණය විය හැකියි. සිෆිලිස්, ක්ලැමීඩියා, ගොනෝරියා වැනි රෝගයන් සුව කළ හැකි රෝග වන අතර මේවා බැක්ටීරියා සහ පරපෝෂිත ආසාදන වලින් ව්‍යාප්ත වේ. ඒ වගේම කළමනා කළ හැකි රෝගයන් ලෙස වෛරස් ආසාදනයන් වන HIV/AIDS, ලිංගික හර්පීස් වැනි රෝග හඳුන්වා දිය හැකියි. මෙම ලිංගික රෝගවල රෝග ලක්ෂණ ගැන කතා කරන විට බොහෝ රෝගවල රෝග ලක්ෂණ නොමැති විය හැකියි. නමුත් ඇතැම් රෝගවල රෝග ලක්ෂණ ලෙස ලිංගික අවයව, ගුද මාර්ගය හෝ මුඛය ආශ්‍රිතව තුවාල, බිබිල් හෝ ගැටිති ඇතිවීම, යෝනි මාර්ගයෙන් හෝ ශිශ්නයෙන් අසාමාන්‍ය ස්‍රාවයක් පිටවීම, මෝත්‍රා කිරීමේදී දැවිල්ලක් හෝ වේදනාවක් දැනීම, ලිංගික අවයව අවට කැසීම, වේදනාව හෝ ඉදිමීම සහ යටිබඩ වේදනාව ඇතිවීම විශේෂ ලක්ෂණ වේ. මෙවැනි තත්ත්වයන්ගෙන් මිදීමට රහස්‍යභාවය සුරකිමින් පරීක්ෂණ සහ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වේ. ශ්‍රී ලංකාවේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් නොමිලේ සහාය සහ රහසිගත සේවා සපයනු ලැබේ. ඔබත් නිරෝගී පුද්ගලයෙකු වන්න මෙම සේවාවන් ලබා ගන්න ලෙස ඉල්ලමින් අදට සමුගන්නම්.